සුදසක් සිදුවනාට මිතින් අද වාරට PMS කළමනාකරන විදි සම්බන්ධව වීඩියෝ එකක් තමයි කරන්නේ. කොහොමද ඇප්ලිකේෂන් එකක් දාන්න කියන එක අද කතා කරනවා. ඒ වගේම ලයිව් වාරට ඇප්ලිකේෂන් එකක් දාන විදිය වාරට පේනවා. ඉතින් ගොඩක් දෙනා බලාගෙන හිටියේ කළමනාකරන උපාධි ගැසටුවෙන්නේ කවද්ද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන එක. ඉතින් ඒ සඳහා දැන් ඔයාලට ඇප්ලිකේෂන් එක ජූලි 1 වෙනිදා ඉඳලා දාන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා කල්පනා කරන ඩිග්‍රී 4ක් තියෙනවා. එකක් තමයි කළමනාකරන වේදී අධ්‍යයන වේදී ගෞරව උපාධිය, ගිණුම් කරන සහ මූල්‍ය කළමනාකරන අධ්‍යයන වේදී ගෞරව උපාධිය, අලෙවි කළමනාකරන ගෞරව උපාධිය, මානව සම්පත් කළමනාකරන ගෞරව උපාධිය. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ සඳහා ඇප්ලිකේෂන් එකක් දාන්න. ඒ වගේම වැඩි විස්තර සඳහා ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ෆෝන් නම්බර්ස් ටිකක් දීලා තියෙනවා. ඔයාලට කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ සඳහා ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන් ඉන්නේ ඔයා කොමන හෝ වර්ෂයක A level වලට S3ක් තියෙනවා නම් අවම S3ක් තියෙනවා නම් ඔයාලට මේ සඳහා ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තමයි ඔයාලට මේ සඳහා සිලෙක්ෂන් ටෙස්ට් එකක් ලියන්න නැතුවම ESBM ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කම්ප්ලීට් කරලා ඔයාලට පුළුවන් ඒ සර්ටිෆිකේට් එක පෙන්නලා මෙතනට ඇතුළට යන්න පුළුවන්. ඔයාලට කැමති ඩිග්‍රී 4ක් ඔයාලට තෝරගන්න පුළුවන්. සිලෙක්ෂන් ටෙස්ට් එක ලියනවා නම් ඔයාලට ලැබෙන ඩිග්‍රී තමයි ඔයා කරන්න ඕන. ඔයාලට ලැබෙන මෙතන ඩිග්‍රී 4න් ඔයාලට ලකුණු සීමාවට අනුව තමයි ඔයාලට ඩිග්‍රී 4ක් සිලෙක්ට් ලා එක ඩිග්‍රී 4ක් සිලෙක්ට් ලා ඒක ඔයාලට කරගෙන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ෆවුන්ඩේෂන් කෝස් එක කරපු ඔයාලට දෙන කළමනාකරන ඩිග්‍රී 4න් කැමති ඩිග්‍රී එකක් තෝරගෙන කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතන ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම් මෙතන තියලා තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පළවෙනි සුදුසුකම විදියට උසස් පෙළ S3ක් තියෙන්න ඕන. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලබන SLQF සම්මාන 30කින් යුක්ත දෙවන මට්ටමේ උසස් සහතික පත්‍ර පාඨමාලාවක් සමත් වෙලා තියෙන්න ඕන. ඉතින් ඔයාලට A level S3 තියෙනවා නම් ඒත් ඔයාලට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඊට ඊළඟ සුදුසුකම තමයි ESBM වලින් ඔයාලට මේකට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. හරි. දැන් අපි සුදුසුකම් ගැන කතා කරා. ඒ වගේම ජූලි 1 වෙනිදා ඉඳලා ඔයාලට දැන් ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක දාන විදිය දැන් ඔයාලට පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් තෝරා ගැනීමේ පරීක්ෂණය ස්ථානීය ලිඛිත 2026 සැප්තැම්බර් මාස 6 වන දින උදෑසන 10 සිට මධ්‍යහන 11:30 දක්වා විවෘත විශ්වවිද්‍යාල සියලුම ප්‍රාදේශීය මධ්‍යස්ථාන අධ්‍යයන මධ්‍යස්ථානවලදී පවත්වනු ලබයි කියලා. හරි. ඊළඟ කාරණය තමයි අයදුම්පත් විස්තර ගත්තට පස්සේ ඔයාලා මේ ඇප්ලිකේෂන් එක දාන්න රුපියල් 750ක වගේ මුදලක් ඔයාලට ඔන්ලයින් හරහා පේමන්ට් එකක් කරලා ඇප්ලිකේෂන් එක යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අයදුම්පත් නිකුත් කිරීම තියෙන 2026 ජූලි මාස 1 වෙනිදා ඉඳලා ජූලි මාස 30 වෙනකන් විතරයි. ඒ කියන්නේ මාසික කාලයක් තියෙනවා ඇප්ලිකේෂන් දාන්න. ඉතින් මේ වීඩියෝ අද බලනවා නම් ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලට මෙතන කාල සීමාව තියෙනවා වසර 4ක උපාධියක් මේක. වසර 2ක් ඇතුළත ඔයාලට මේකේ කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අයදුම්පත් ගාස්තුව තියෙනවා. ඉතින් ඔයාලට කාඩ්පත් භාවිතයෙන් මාර්ගගත ගෙවීම කරන්න පුළුවන්. ඉතින් අපි දැන් ඇප්ලිකේෂන් එක දාන්න යන්නේ. ඔයාලට ෆෝන් බ්‍රවුසර් එකේ OS කියලා සර්ච් කරන්න මේ විදිහට. ඊට පස්සේ නේද open ශ්‍රී ලංකා කියලා. මෙතන යන්න ඕන. ඉතින් ඔයාලා කැමති එකක් මෙතනින් ඩිග්‍රී 4න් එකක් සිලෙක්ට් කරගෙන ඒ සඳහා තමයි ඇප්ලිකේෂන් එක මෙවර දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් දැන් මම මෙතනින් සිලෙක්ට් කරගන්නවා Bachelor of Management Studies Honours Human Resources Management කියන එක මම සිලෙක්ට් කරගන්නවා. ඉතින් මෙතන view details කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන් security verification එකක් තියෙනවා. 9න් 4ක් අඩු කරාම කීයද කියලා අහන්නේ. හරි. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ විදිහට මම verify button එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මේ වගේ application form එක ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් apply now කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් available centers ටික. අම්බලන්ගොඩ, අම්බලන්තොට, අම්පාර, අනුරාධපුර, බදුල්ල මේ තියෙන available centers ටික. මෙතන apply now කියන බටන් එක මම ක්ලික් කරනවා. හරි. ඊළඟට ඔයාලට කරන්න තියෙන මේ send OTP කියන එක ක්ලික් කරන්න මේ විදිහට. මොබයිල් නම්බර එක ටයිප් කර. හරි. ඊට පස්සේ කරන්න තියෙන එකේ මොබයිල් නම්බර එකට අපෝ OTP කෝඩ් එක මෙතන ටයිප් කරලා මෙන්න මෙතන තියෙනවා verify OTP කියලා මෙන්න මේ කහපාට බටන් එක ක්ලික් කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන select program කියලා තියෙනවා. මෙතන select කරගන්න program එක. ඊට පස්සේ මෙතන වගේ ඉන්න ඉසි නම්බර එක ටයිප් කරලා verify කරගන්න. හරි. මෙතන program එක select කරන්න තියෙනවා ඔයාලට කැමති මෙන්න මෙතන බලන්න කරන්න පුළුවන් Bachelor of Management Studies Honours ඩිග්‍රී 2026 කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඔයා කරන්න කැමති ඩිග්‍රී මෙතන select කරගන්න. මෙන්න මෙතන දැන් මම select කරගන්නවා marketing කියන එක. හරි. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා දැන් මම program එක select කරලා NIC එක type කරලා ඒක verify කරගත්තා. දැන් email address එක verify කරගන්න තියෙනවා මේ send OTP කෙනෙක් ක්ලික් කරලා
යා ඊමේල් ඇඩ්‍රස් එකට එන වෙරිෆිකේෂන් කෝඩ් එක ටයිප් කරලා ඊමේල් ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න. දැන් මගේ මොබයිල් නම් එකත් අදී මගේ ප්‍රෝග්‍රෑම් එක මම ඩිටේල් කරන්න කැමති නික්නේ මෙතන සෙට් කරලා තියෙනවා. ඒ වගේම NIC එක ලපා දීලා තියෙනවා. ඊමේල් එක ලපා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඉස්සරහට අපි බලමු. කොලිෆිකේෂන් දහනවා එඩියුකේෂනල් කොලිෆිකේෂන් ඒ කියන්නේවා A level පාස් නම් A level පාස් කියන මෙතන ටික ඉර දාන්න පුළුවන්. නැත්තම් ඔයා ESBM ෆවුන්ඩේෂන් කෝස් එක කරලා තියෙනවා නම් ESBM ෆවුන්ඩේෂන් කෝස් එක කරා කියන මෙතන ඒක කම්ප්ලීට් කරා කියන මෙතන ටික ඉර දාන්න පුළුවන්. ඉතින් ඔයාලා දැනට එක්සෑම් ඉයර් රිසල්ට් ආපු නැති හින්දා මෙන්න මෙතන ESBM කරපු අය මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් කියන එකට ටික එක දාන්න ඕන. ඔයා A level කරලා නමුත් ෆවුන්ඩේෂන් එකක් කරලා නැත්තම් A level විතරක් දාන්න. මෙතන මේක දාලා මේ විදිහට මෙතන පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මෙතන සිලෙක්ට් ටයිටල් කියන තැන ඔයා පිරිමි කෙනෙක් නම් MR ඔයා මිසිස් ඒඩිය දාන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ෆුල් නේම් එක දාන විදිහ තමයි මේ තියෙන්නේ. සම්පූර්ණ ඔයාගේ වාසගමත් එක තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන name with entail කියන එක මේ විදිහට ටයිප් කරගන්න ඕන. date of birth එක දාගන්න. gender එක ඔයාගේ මේල් පිරිමි ගැහැණු මේක දාගන්න පුළුවන්. ඊට පස්සේ address line එක කොටස් තුන වලින් අරලා තිනවා. ඒක දාන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ මේ දිස්ත්‍රික්ක එක කියන තැනට දාන්න ඕන. ආයින දිස්ත්‍රික්ක කැන්ඩි දාන්න පුළුවන්. ගාල්ල මාතරේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ගෙදර ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ සිවිල් ස්ටේටස් කියන සිංගල් දාන්න පුළුවන්. මැරි කරලා නම් මැරි කරපු එක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ටික් එක දාලා මෙන්න මෙතන තියෙනවා confirm the personal details proceed payment කියලා. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන රුපියල් 750ක් ඔයාලට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. මේ කාඩ් පේමන්ට් කියන දන ක්ලික් කරලා නැත්නම් කෑෂ් පේමන්ට් කරන්න පුළුවන්. මෙන්න මෙතන ටික් එක දාගන්න. මේ නිරිට පාර ටික් එක මේක දැම්මට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා මේ කාඩ් පේමන්ට් කියලා. මේක ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලගේ කාඩ් එකේ තියෙන මෙන්න මේ වීසා තියෙන එක ටික් එක දාලා කාඩ් පේමන්ට් කාඩ් නම්බර එක දීලා ඒකේ expire month එකයි year එකයි දීලා පිටිපැත්තේ දෙන ඉලක්කම් තුන දීලා මේ pay කියන බටන් එක ක්ලික් කරන්න.